හයි අද අපිත් එක්ක ඉන්නවා රුයිරු. ඉතින් රුයිරුටත් 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකේ ජපාන් ස්ටුඩන්ට් වීසා ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි රුයිරුත් එක්ක චුට්ටක් කතා කරලා බලමු රුයිරු කොහින්දද එන්නේ, කොහොමද ඔස්කෝ එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. මගේ නම රුවිරු. මම ආවේ කටුනේරි ඉඳලා. මම ඕස්කෝ එක දැනගත්තේ මගේ අපේ අඳුරන කෙනෙක් මේක ගැන කිව්වා. මේ ඕස්කෝ එක තියෙනවා මේ මොවා ජැපනීස් ස්කූල් එකට පොඩ්ඩක් සම්බන්ධ වෙලා බලන්න කියලා. මම ඊට පස්සේ FB එකට ගිහිල්ලා බලද්දී මේගොල්ලන් මේ දැක ගන්න පුළුවන් වුණා. මම ඒගොල්ලන්ගේ කතා බහ කරලා මම මේකට ජොයින් වෙලා ඊට පස්සේ දිගටම වැඩ ටික කරගෙන ගියා මේගොල්ලන් එක්ක. හරි, ඉස්සලාම රුයිරු ජොයින් වෙන්නේ අපිත් එක්ක N5 කෝස් එකට. එතකොට N5 කෝස් එකට ඔස්කෝ එකට ඇවිල්ලා කෝස් එක ස්ටාර්ට් කරලා යනකොට මේ ඉගෙන ගන්න එක එක්ස්පීරියන්ස් එක කොයි විදිහටද රුයිරුට දැනෙන්නේ, කියන්නේ ගුරුවරුන්ගෙන් සෙන්සර්ලාගෙන් ලැබුණු සහයෝගය කොහොමද, එතකොට එක්සෑම් එක පාස් වෙනකම්ම තිබුණු සපෝට් එක කොහොමද, ඒ දේවල් ගැන චුට්ටක් කිව්වොත්. ඔව්, ඇත්තටම හොඳ සපෝට් එකක් හම්බුණා. ඉස්සෙල්ලාම මුල් කාලේ දෙද්දී අර ජැපනීස් බෑනේ කොහොමද දෙද්දී, එතකොට අල්ලගෙන යද්දි එක්සෑම් එක පළවෙනි වතාවට කරද්දි එක්සෑම් එක ෆේල් වුණා. දෙවෙනි වතාවටත් කරා, දෙවෙනි වතාවත් ෆේල් වුණා. ඊට පස්සේ තව වැඩිපුර කියන්නේ වෙන කට්ටියට දෙනවට වැඩිය මේ වෙන කට්ටියට දෙනවට වැඩිය අවධානයක් දීලා මේ මාව දිරිමත් කරලා තුන්වෙනි මේ විභාගෙදී පාස් මට්ටමට මාව අරගෙන ආවා. ඒකට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන කට්ටියටම. ඉන් පස්සේ එක්සෑම් එකෙන් පස්සේ එක්සෑම් එක පාස් වුණාත් එක්කම වීසා ඇප්ලයි කරන්නත් ඕස්කෝ එකෙන්ම වීසා එක ඇප්ලයි කරන්න ඕනේ කියලා හිතන්න හේතුනේ කොහොමද? කියන්නේ අපි ගැන තිබුණ විශ්වාසය කොහොමද? ඔව්, ඇත්තටම කිව්වොත් කලින් වෙන ඉස්කෝලවල වල බැලුවා මම වීසා කොහොමද මේ වෙන්නේ කියලා. වීසා අනිත් ඉස්කෝලවලට වැඩිය මේකේ රිජෙක්ට් වෙනවා අඩුයි කියලා ගොඩක් දෙනෙක් කියලා තිබ්බා. මේගොල්ලෝ FB එකේ දාලා තිබ්බා ඒක. ඒකින්ද මම ඇප්ලයි කරලා බලන්න ඕන කියලා හිතුණා මට. මම ඇප්ලයි කරා. ඉතින් මේ ඒ විදිහටම සාර්ථක විදිහට මට වීසා හම්බුණා. එතකොට කෝස් එක කරන කාලෙන් පස්සේ වීසා එක ඇප්ලයි කරන්න ගත්තට පස්සේ ඩොකියුමන්ටේෂන් පාත් එක ඒ දේවල් වලදී කොහොමද ඕස්කෝ එකෙන් ඒ ස්ටාෆ් එකෙන් ඔයාට ලැබුණු ඒ සර්විස් එක, හෙල්ප් එක කොයි විදිහටද ඔයාට දුන්න සර්විස් එක? ඔව්, ඇත්තටම හෙල්ප් එකක් කියන්නේ ඒක අපිට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඔක්කොම මේ ස්ටාෆ් එක විසින් කරලා අපිට කොළඹ යන්නද කොහෙවත් මොනවටවත් රස්තියදු වෙන්න ඕන උන්නේ නැහැ. මේ ඒගොල්ලෝ විසින්ම හැමදේම කරලා දුන්නා. ඒක අපිට ගොඩක් ලොකු උදව්වක්. මේ ඇත්තටම ඒක ලොකු දෙයක්. මේ අපිට එහෙට මෙහෙට මේ කාලය ගත කරන්න ඕනේ නැති හින්දා. හරි, එතකොට රුයිරුත් එක්ක රුයිරුගේ අම්මා තමයි ගොඩක් වෙලාවට මේ වැඩේදී සපෝට් එක දුන්නේ. එතකොට අවසානයේදී කොහොම හරි වීසා එක ඕකේ වුණා කියලා කිව්ව වෙලාවේ මොන විදිහටද රුයිරුට ඒක දැනුනේ? මට නම් ඉතින් ලොකු සතුටක් දැනුණා. මොකද මම හිතුවේ නැහැ මේ වීසා එකයි කියලා. මොකද මම පළවෙනි පාරත් විභාගේ ෆේල් වෙලා, දෙවෙනි පාරත් විභාගේ ෆේල් වෙලා, එහෙම ගොඩක් කට්ටියගේ විභාගේ ෆේල් වුණ වෙලාවේ වීසා ආපු නැති කට්ටියත් හිටියා. මමත් ඉතින් බය වුණා මේ මෙන්න නැතුව යයිද, මාව ජපානයෙන් මේ රිජෙක්ට් කරයිද එහෙම කියලා මටත් හිතුණා. ඊට පස්සේ මේ කොහොම හරි අම්මා කිව්වා මොනවත් හිතන්න එපා, ඔයාට කොහොම හරි වීසා එනවා, මේ බය නැතු ඉන්න කියලා. ඒ විදිහටම මේ වීසා එක ආවා. හරි, ඉතින් ඔයාට වගේම අනිත් හැමදෙනාටම වගේ වීසා එක ලැබුණා. එතකොට ඒ ගැන අපිටත් ගොඩක් සතුටුයි. ඉතින් අපි හදවතින්ම සුවපතනවා රුයිරුට අනාගතයේ ජපානයේදී ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන ඔයාගේ ප්ලෑන්ස්, ඒ ස්ටඩීස්, ඒ දේවල් හැමදේම හරියටම කරගන්න ලැබෙන්න කියලා අපි විශ් කරනවා. ඉතින් අවසාන වශයෙන් කොහොමද මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කෙනෙක්ට ඔයා ඕස්කෝ එක රෙකමන්ඩ් කරන්නේ? ඔව්, මම ඕස්කෝ එක රෙකමන්ඩ් කරනවා. මොකද ඕස්කෝ එකෙන් ඉගෙනගෙන ඕස්කෝ එකෙන්ම ඇප්ලයි කරන එක ඔයගොල්ලන්ට ලොකු උදව්වක් වෙයි. මොකද ඔයගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ක්ලියර්ලි එක හදනවා. මම ඔයගොල්ලෝ බලන්න FB එක මේගොල්ලන්ගේ. ඔයාලට එතකොට ෆුල් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ආයතනය පිළිබඳව. ඉතින් මමත් කියන්නේ ඔයගොල්ලෝ මෙතනට ඇවිල්ලා හොඳට ඉගෙන ජැපනීස් ලැන්ග්වේජ් එක හොඳට හදාarලා ඔයගොල්ලන්ගේ සීනේ හැබෑ කරගන්න කියලා. හරි, ඉතින් එහෙමනම් රුයිරු වගේම අපිට තවල්ද කියන්න තියෙන්නේ
ඕගොල්ලන්ගේ ජපන් සීනිය සැබෑ කරගන්න හොඳ තැනක් හොයනවන අද මොස්කෝ එකට කතා කරා